නෝනේ මොකක්ද සද්දේ? ඔව් මහත්තයා මාත් මේ බැලුව මොකක්ද සද්දේ කියලා. අපි බලමුද මොකටත් මේ මොකක්ද සද්ද කියලා. හැබැයි නෝනේ මේ බස් එකෙන් හෝන් එකක් වගේ නේ සද්දයක් ආවේ. ඔව් ඒක තමයි. ඉන්නකෝ මම මොකටත් ඇතුලෙන් බලලා එන්න. ඈ? ඇයි මහත්තයා මොකද? මේක ඇතුලේ නිකම්ම හෝන් ගයි ස්ට්‍රීලිං වීල් එක හැරවෙනවා නිකම්ම. ඈ? පුතු අම්බෝ දුවමු. ඔහොම ඉන්න. මේ නෝනේ දැන් අපේ බස් එකේ හොල්මන් ඉන්න හින්දා අපි සීප් එකේ බස් එක විකුණමුද? ඒක හොඳ. මේ නෝනේ ඒක නෙමේ. මේ දැන් අපි වාහනේ විකුණනවා නම් හොඳම මාකට් එක මොකද්ද? ඔයා ෆේස්බුක් එකකට දාන්න නැත්තම් රියසෙවන හරි ඉක්මන් හරි ඔන්න ඔය ඕන එකකට දාන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමුකෝ. දැන් අපි විකුණනවද? කවදද? බලමු ඉක්මනින්ම විකුණන්න. ඔයා දැන් දැම්මද ෆෝන් එකට පෝස්ට් එකක් අපේ බස් එක විකුණනවා කියලා? ඔව්. හරි. හෙලෝ. ඔව් බස් එකක් දැම්ම තමයි. ඔයා ඒක අදම ගන්නවද? හරි. ඔයා එන්න බස් එක තියෙනවා. හරි එහෙනම්. නෝනේ ටිකක් එන්නකෝ. එනවා. ඇයි කතා කළේ? මේ අද අපේ බස් එක කවුරු හරි ගන්න එනවා. එයා අදම ගන්නවලු. බොරු නේද? නෑ ඇත්තමයි. එහෙනම් ඉතින් දැන් මරු වැඩේ තමයි. ඔව්. කීයට දෙනවා කිව්වේ? දවල් 1ට හරි එකමාර හරි. හරි. අද ඉතින් යස වැඩේ තමයි. මොකද කිව්වොත් අද අපේ බස් එක ගන්න එනෝනේ කවුරු හරි. සුපිරි වැඩේ තමයි. මහත්තයා අන්න බස් එක ගන්නද කොහෙද කවුරු හරි ඇවිල්ලා. හරි මං එනවා. උඹෝ කියලා කට ගන්න හම්බුනෙත් නෑ. දැන් ඉතින් ආමත් තමයි. මහත්තයා ආවද? ඔව්. මේ මහත්තයා ළඟ බස් එකක් තියෙනවා කිව්වනේ විකුණන්න. මම මේ එක ගන්න යාවි. ඔව් තියෙනවා. මහත්තයා මේ බස් එක විකුණන්නේ කීයකටද? ලක්ෂ 90,000කට වගේ. හරි එහෙනම් අපි බස් එක බලලා එමුකෝ. හරි. මේ තියෙන්නේ බස් එක. හොඳ පෙනුමක් තියෙනවා වගේ. ඔව් මහත්තයා මේ බස් එකේ කිසිම අඩුපාඩුවක් නෑ. ඔයාට තියෙන්නේ සල්ලි දීලා අදම ගරන් යන්න විතරයි තියෙන්නේ. මාත් බැලුවේ ඒක තමයි. මම බලලා එන්නද ටිකක් බස් එක? අපොයි බස් එක බලලා එන්නද? හරිනේ දැන් ඉතින්. දැන් මොකද කියන්නේ මේ බස්සේ හොල්මන් හිටියොත් ඉවරයි. මොකද මහත්තයා එකපාරට බය වුණේ? නෑ මොකොත් නෑ. ඔයා ගිහිල්ලා බලලා එන්න. හරි. අපොයි හොල්මන් හිටියොත් වැඩේ කේස්. බස් එක නම් හොඳට තියෙනවා එහෙනම්. මේ ඔව් බස් එක හොඳට තියෙනවා. අංකල්. මෙයා මොකටද මෙතනට ඇවිල්ලා තියෙන්නේ? අංකල් බස් එක ගන්නවද? ඔව් පුතා. අංකල් දැක නැද්ද මේ බස් එකේ හොල්මන් ඉන්නවා? අපොයි වැඩේ කෑවා. මේ බස් එකේ හොල්මන් දැක්කද? ඒ කියන්නේ හොල්මන් ඉන්නවද? ඇයි අංකල් දැක නැද්ද මේ බස් එකේ හොල්මන් ඉන්නවා? ඉවරයි. මේ මිනිස්සයා මට කිව්වේවත් නෑ මේ බස් එකේ හොල්මන් ඉන්නවා කියලා. ඔයාට අප්පට සිරි ගැහුවා නේද අංකල්ට? ආයේ මේ වගේ වැඩ කරන්න එපා මිනිහෝ. මයි යනවා යන්න. ඔයාගේ බස් එක තියාගන්න. අයියෝ ගියා නේද? ඔයා හින්දා තමයි මේ ඔක්කොම උනේ. ඉඳා. දෙන්නම් වාට. මල මගුලයි. පුදු අම්බෝ. කොහෙද යන්නේ නසරණි කොල්ලා? ඔහොම ඉන්නවා.